එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා ජගත් සමුළුව කියලා එකක් තියෙනවා. ඒක ඇතුලේ සියල්ල තියෙනවා. ඊට පස්සේ G7 කියලා සංවිධානයක් තියෙනවා. ඒකේ ඉන්න සුළු පිරිසක් වෙනවා. G7 එකතු වෙලා තියෙන්නේ BRICS කියන අකුරු හතරත් එක්ක වෙයි. BRICS සංවිධානයේ සමගිය මත ලෝකේ බලතුලනය සිද්ධ කර ගැනීමට හැකියාව තියෙන. අර ද්‍රවීය ලෝකයක් කියලා එකක් නිර්මාණය කරන්න ලෑස්ති වෙන්නේ. ද්‍රවීය ලෝකයක්. ඒ කියන්නේ එක පැත්තක විතරක් අයිස් කුට්ටි රැඳිලා ඒකේ විතරක් ජලය තිබිලා හරියන්නේ නැති වෙනවා. ඒ ද්‍රවය ලෝකේ පුරා විහිදිලා යා යුතුයි කියන එකක්. ද්‍රවීය ලෝකය කියලා කියන්නේ මේකට වෙන්නේ. ලෝකේ පුරා අයිස් ග්ලැසියර් එකක් තියෙනවනේ ඒක ලෝකේ පුරා විහිදිලා යා යුතුයි. එක ග්ලැසියර් එකක් තියෙනවනේ ඒක විහිදිලා යා යුතුයි. මෙන්න මේකට තමයි ද්‍රවීය ලෝකය නිර්මාණය කරනවා කියලා කියන්නේ. මේ ගොඩ ගැහිච්ච සල්ලි ඇත්තටම සල්ලි ගොඩ ගැහිලා නැති වෙනවා. ගොඩ ගැහිලායි කියලා හිතාගෙන ඉන්න කට්ටිය ඉන්නේ ලෝකේ සල්ලි තිබුණේ නැහැනේ. ලෝකේ සල්ලියක් තිබුණා නැති වෙයි. මුදල ගත්ත දවසේ ඉඳලා වෙන්නේ ණය වෙයි. මුදල අතට ගත්ත දවසේ ඉඳලා වෙන්නේ ණය වෙයි. තිරිසන් සත්තු ජීවිතය අවසන් කරන්නේ සල්ලි තිබිලා නොවේ. තිරිසන් සත්තු ලෝකෙට උපදින්නේ සල්ලි තිබිලා නොවේ. එතකොට මේ සල්ලි උනත් සමස්ත මනුස්ස වර්ගයා අතේම බෙදී යන විදියක් හැදීමට හැකියාව තියෙනවා. ලේසි නෑ. ඒක ලේසි නෑ. BRICS සංවිධානය එකතු වෙලා G7 සංවිධානය එකතු වෙලා සම්මුතික මුදල් ඒකකයකට සපත් වෙලා ඉස්සරහට යාවී කිය. සම්මුතික වෙනම මුදල් ඒකකයක් ගත්තාන් පස්සේ ඒකේ එයි මාකට් එකක් නෑ. මාකට් එකක් නෑ. මිනිස්සු පිළිගන්නේ නෑ. ඊට පස්සේ තීරණයකට එනෝ එක්කෝ රූබල් වලට යන්න නැත්තම් යුවන් වලට යන්න. යුවන් වලට G7 සංවිධානය කැමති වෙනවා. BRICS සංවිධානය කැමති වෙනවා. ලෝකේ ඉන්න සියලු දෙනාම යුවන් වලට අකමැති වෙන්නේ නැති වෙයි. ගනුදෙනු කිරීමට හැකියාව තියෙන යුවන් වල. නමුත් යුවන් ඩොලරයට අභියෝග කරන මුදල වෙනවට අකමැති එකදු රටක් තියෙන BRICS සංවිධානය ඇතුලේ. ඒ ඉන්දියාව වෙයි. හරියට අල්ලපු වත්ත තමන්ගේ වත්තත් එක තරහ වගේ තමනුත් අල්ලපු වත්තත් එක තරහ වගේ උන්ට බලය යනවට උන්ගේ ගෙවල් දොරවල් සාරවත් වෙනවට උන්ට යාන වාහන ලැබෙනවට කැමති නැති වගේ ඉන්දියාව චීනය කියන දෙක නිසා BRICS සංවිධානය කුඩු වෙලා ගියා. ඒක නැවත තනන්න බැරි වෙන්නේ. සාකච්ඡා මාර්ගයකින් වක්වත් කිසිම විදියකින් ගොඩනගන්න බෑ. BRICS සංවිධානයට මොකද්ද වෙන්නේ කියලා මම බලාගෙන හිටියේ. මහබෝසතුනුත් මේක ඇතුළට ඇතුල් වෙනවද නැද්ද කියලා අහලා තිබුණා. ඇතුල් වෙන්නේ බලා ගන්න මිසක් BRICS සංවිධානය එකමුතු කරන්න නෙවෙයි. බලා ගන්න මිසක් මහබෝසත්වන්ට තාම රාජ්‍ය නායක පදවිය හම්බුනේ නැහැනේ. රාජ්‍ය නායකේ දන ගැහුවා ඒත් නැහැනේ. මේක අහන්නේ රාජ්‍ය නායකයෙ නෙවෙයිනේ. මේක අහන්නේ ඕගොල්ලන් වෙයි. නමුත් මහබෝධිසත්වයන්ට අවශ්‍ය වෙලා තිබිච්ච දෙයක් තියෙනවා. ද්‍රවීය ලෝකයේ නිර්මාණය කිරීම සඳහා අනිවාර්යයෙන්ම බලතුලනයක් සිද්ධ වී යුතුයි. බලතුලනයක්. මුදලෙන් බලතුලනයක් සිද්ධ විය යුතු වෙනවා. දේශ සීමා බලතුලනයක් සිද්ධ වී යුතු වෙනවා. බොහෝ දේවල් සිද්ධ වී යුතුයි. ද්‍රවීය ලෝකේ නිර්මාණය කිරීම සඳහා අවසානට ද්‍රවීය ලෝකේ නිර්මාණය කරන්න ලෑස්ති වෙනකොට ලෝකෙ බිලියන 7ක් හෝ 8ක් ජනතාවක් හිටියනම් ද්‍රවීය ලෝකෙට ඉතුරු වෙලා ඉන්න කීයද කියලා හුවොත් 1 බිලියනක් වෙනි ජනතාවක් තියෙනවා. පැහැදිලි? ලෝකය ද්‍රවීය කරන්න ගියොත් 7ක් බිලියන 7ක් ඉන්නවනම් ජනතාව 6ක් ඉවත් කළ යුතුයි. ඔන්න ඔහොමයි ද්‍රවීය ලෝකයේ නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ සමසේ බෙදී යන ආර්ථිකයක්. සමසේ බෙදී යන ආර්ථිකයක් නිර්මාණය වෙන ආකාරයෙන්. ඒක සිද්ධ කරන්න පුළුවන්ද කියලා මම බැලුවා වෙනවා කාටයි.
ජීහත සංවිධානයට බ්‍රික්ස් සංවිධානයට පුළුවන්ද කියලා බලාගෙන හිටියනෝ ඒක කෙරෙන්නේ නැතිවේ. ඒක කෙරෙන්නෙම නැහැ. කෙරෙන්නෙම නැහැ. ඉන්දියාවත් එක්ක යුද වැදිලා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ ලෝකෙ ගැටේ වැටිලා තියෙන ඉන්දියාවෙන්. ලෝක ගැටේ වැටිලා තියෙන ඉන්දියාවෙන්. ඒ කියන්නේ බල තුලනයක් සලහා ගමන් කිරීමට යුද්ධයකින් තොරව සාමකාමී ලෙස වැඩක් කරගෙන යාමට හැකියාව තියෙන ඉන්දියාව කැමති වුණොත් මොනවටේ යුවාන් කියන මුදල් ලේකකයට යුවාන් කියන මුදල් ලේකකයට කැමති වෙන්න පුළුවන්ද කියලා අහනෝ දේශ සීමා මායින් බල ඉන්න උට අල්ලපුවත්තට හරියනවට අල්ලපුවත්ත බලවත් වෙනවට ඉන්දියාව කැමති නැතිවේ. ඒකට හේතුව ඉන්දියාව ඇතුලේ විශේෂ මුදලක් ආකාරයට අනාගතයට සංසරණය වෙන්නේ යුවාන් ස්ථාවර වුණොත් ඉන්දියාව ඇතුලේ සංසරණය වෙන්න මොනවද කියලා. අල්ලපුවත්තේ සල්ලිවේ. අල්ලපුවත්තේ සල්ලිවේ. චීන මුදල් ලේකකයෙක්. ඒකට ඉන්දියාවෙන් කැමති නැතිවේ. ඔළුවෙන් හිටගෙන කට්ටිය එකට එකතු වෙලා කිව්වත් කැමති වෙයන් කියලා අල්ලපුවත්තනේ. අල්ලපුවත්තට කැමති වෙන්නේ නැහැ. මේ ලෝකය සම්මුතික මතයකට එනවට එකදු සම්මුතියකට එනවට අර වැටවල් කැමති නැහැ කියලා කියනවා. වැට කැමති නැහැ. ඕගොල්ලන්ගේ අල්ලපුවත්තේ කට්ටිය කියනවා මේ වැට ගලවමු කියලා. වැට ගලවන්න ඊට පස්සේ මොකද්ද වෙන්නේ? වැට ගලවන විතර. ප්‍රශ්නයක් නේ බං. අපේද උඹලගේද මේක? අපේ කියලා එකක් තියෙන්න ඕන අපිට නිතරම. අපි ඔක්කොම එකක්ද? කවුද නායකත්වය? කවුද ප්‍රධානත්වය? එහෙම මේ චීනෙට දෙන්න බෑ බලය. අල්ලපුවත් එන්නේ ඉන්දියාව. එයාලා කැමති වෙන්නේ නැහැ. චීනෙට බලය යනවට මුදල් ලේකකය යුවාන් වුණොත් ඉස්සෙල්ලම හරස් වෙන්නේ කවුද කියලා ඇහුවොත් ඒ හරස් වෙන්නේ ඉන්දියාවගේ. ඉතින් මම බ්‍රික්ස් සංවිධානය දිහා බලාගෙන හිටියේ මහබෝධිසත්වයත් මේකට අතුම් කළා ප්‍රශ්න අහපු නිසා බ්‍රික්ස් සංවිධානය දිහා බලාගෙන හිටියේ ඒ කට්ටිය ප්‍රශ්නේ විසඳයිද කියලා ඒ කට්ටියට බැරි වෙයි.